දේශීය දේ කවදාත් අගය කරන නිකාඩෝ නිවසෙන් නිකාඩෝ රිපල් නූඩල්ස්. දැන් කරි සහ චිකන් රසයෙන්ොත් නිකාඩෝ රසයි ගුණයි කදිමයි. සියයක් දේශීය සහල් පිටියෙන් තැනූ නිකාඩෝ රිපල් නූඩල්ස් කරි සහ චිකන් රසයෙන්ොත්. සියයක් දේශීය සහල් පිටියෙන් තැනූ නිකාඩෝ රිපල් නූඩල්ස් දැන් කරි සහ චිකන් රසයෙන්ොත් නිකාඩෝ රසයි ගුණයි කදිමයි. නියම රයිස් නූඩල්ස් නම් නිකාඩෝ රයිස් නූඩල්ස්ම තමයි. නිකාඩෝ රයිස් නූඩල්ස් රසයි ගුණයි කදිමයි. ෂා අපූර්ව රස මොනවද දුවේ මේ නිකාඩෝ රයිස් නූඩල්ස් නේ හොඳ දේ තෝරන්න දුව හොඳට දන්නවා එහෙනම්. 100% පිරිසිදු හාල් පිටියෙන් නිෂ්පාදිත නිකාඩෝ රයිස් නූඩල්ස්. ආයුබෝවන් දේශීය ආහාර නිෂ්පාදනයේ ප්‍රමුඛයන් වන කඩවත බණ්ඩාරවත්තේ සීමා සහිත නිකාඩෝ සමාගම ජාතික ගුවන්විදුලියේ මහගෙදර සිටි FM සේවයේ ඔස්සේ මුළු දිවයිනේම රසික ඔබ වෙනුවෙන් ගුවනට මුසු කරන දැනුම අවබෝධය සතුට විනෝදයේ ගෙන දෙන ගුවන්විදුලි වැඩසටහන නිකාඩෝ රසබඳුරෙන් විනාඩියක් පමණයි. නිකාඩෝ රසබඳුනෙන් විනාඩියක් පමණයි අද ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති සුනිල් එස් සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොල්ලුපිටියේ ජාතික ඉතිරි කිරීම බැංකු මූලස්ථානයේ ශ්‍රවණාගාරයේ සිට අද මෙම අවස්ථාවට ආරාධිත අමුත්තන් වශයෙන් සහභාගී වන සාමාන්‍ය අධිකාරී ප්‍රධාන විධායක එච්.එම්. හෙන්නායක බණ්ඩාර මහතා, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී අලවිහා තැන්පතු සංචලන ජගත් ගමනායක මහතා, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී මුදල් හා සැලසුම් කේ.බී. විජේරත්න මහතා, සුබසාධක කළමනාකරු කේ.ඒ. රංජිත් ගුණතිලක මහතා, ඒ සමගම නාවින් ආයුර්වේද පරීක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිණී මංගලා මහලේකම මහත්මිය, සීමාසහිත නිකාඩෝ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දේශබන්දු දේශශක්ති ලංකාපුත්‍ර ව්‍යාපාරවේදී සමාජ සුබසාධක සුනිල් ගුණවර්ධන මහතා, ප්‍රධාන වෙළඳ කළමනාකරු උබේ වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිටි FM සේවයේ පාලක අරුණ එදිරිසිංහ මහතා අපි ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. නිකාඩෝ රසබඳුනෙන් විනාඩියක් පමණයි ඔබ වෙත ගෙන එන්නට සුපුරුදු පරිදි දැන් පිළිගන්න ඔබේ හිතවත් සීලරත්න සෙනරත්. සුතේ නාලිනී ඒ ඔබේ හිතවත් නිවේදිකාව නාලිනී පියසීලී ජයලත්. ජාතික ඉතිරි කිරීමේ බැංකුව ජාතියේ මුරදේවතාවන් බඳුයි. මේ වසර නම් කර තිබෙනවා ස්ත්‍රී මාසය කියලා. මොකද ජාත්‍යන්තර කාන්තා දිනයත් සමගම තමයි මේ තේමා පාඨය ජාතික ඉතිරි කිරීමේ බැංකුවට එක්වන්නේ. එවන් ස්ථානයක සිට මේ වැඩසටහන ගෙනෙන්න ලැබීම පිළිබඳව අප ඉතාමත් සතුටු වෙනවා. අද මේ වැඩසටහනට සහභාගී වන තරංකරුවන් තරංකාරියන් සිනා මොහොනින් රැඳී සිටිනවා. විනාඩියක් කතා කරලා තෑගි දිනා ගන්නට මේ වැඩසටහනේ තිබෙන ස්වභාවය තමයි තමා විසින්ම තමාගේ මාතෘකාව තෝරගන්නවා. මාතෘකාවට පරිබාහිරව තිබෙනවා තහනම් වචනයක්. ඒ තහනම් වචනේ කොහෙත්ම පාවිච්චි කරන්නට බෑ. තහනම් වචනේට සමාන වචනයකින්වත් පිළිතුරු දෙන්නට බෑ. විනාඩියක් කතා කරන්නට ඕන මාතෘකාවට අනුකූලව. එසේ කතා කිරීමේදී එක වචනේ 3 වතාවකට වැඩි පාවිච්චි කරන්න බෑ. 3 වතාවක් පුළුවන්. තත්පර 5කට වැඩි නිහඬව ඉන්නට බෑ. මෙන්න මේවා තමයි සරල කොන්දේසි. මේ විනාඩියක් පමණයි කියන වැඩසටහන
වාග් ශක්තිය උරගා බලන වැඩසටහනක්. අපි බලමු තරංකරුවන්ගේ ඒ තරංකාරයන්ගේ දක්ෂතාවයන් කුසලතාවයන් කොහොමද කියලා දැන් මේ වැඩසටහන ආරම්භයේදී. අද වැඩසටහනේ විනිශ්චය මණ්ඩලයේ ලෙස කටයුතු කරනවා ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ ප්‍රධාන වෙළඳ ඉංජිනේරු එන්.එස්. රණවීර මහතා, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ CTFM පාලක අරුණ ඉදිරිසිංහ මහතා, ගේට් ඇඩ්වර්ටයිසිං හි යෝගපාල සෙන්රත් මහතා සහ ගේට් ඇඩ්වර්ටයිසිං හි අමිල කුලරත්න මහතා. හොඳයි. අපි දැන් මුල්ම තරඟකරු හඳුනා ගනිමු. අවදානම් හා අනුකූලතා අංශයේ සේවය කරන්නේ බැංකු සහායක ලෙස පරිගණක ක්‍රීඩාවේ යෙදීමටත් කඳු නැගීමටත් පිහිනීමටත් සතුන් නැති කිරීමටත් විසිතුරු භාණ්ඩ නිපදවීමටත් ඔහු කැමැතිලු. චරින්ද හල්වල. සරින්ද හල්වල මාතෘකාව තෝරගෙන එන්න. විනෝදාංශ රාශියක් තියෙනවා. බොහොම විනෝදකාමී තරුණෙක් බව පේනවා. දැන් විනෝදාංශ රාශියක් තිබෙනවා. කඳු නගිනවා, පරිගණක ක්‍රීඩාවේ යෙදෙනවා, පිහිනනවා, ගොඩක් තියෙනවා. මේකෙන් වඩාත් කැමැති විනෝදාංශය මොකද්ද? ගොඩක්ම කැමැත්තෙන් තියෙන කඳු නගින්න. ගම කොහෙද? ගම තියෙන්නේ මුල් ඒරියාව මගේ. ඒ පළාතේ නැහැනේ කඳු. ඒ පළාතේ කඳු නැහැ. එනවා මම කඳු තියෙන පළාත් වලට ගිහලා කඳු නගිනවා. හැබැයි හොඳ පළාතක ඉන්නේ මුල් ඒරියාව. ඒ කියන්නේ කාටවත් අමතක වෙන්නේ නැහැ නේ. අමතක වෙන්නෙම නැහැ. මොකද ඉතිහාසයේ ඉඳලා මුල් ඒරියාවේ සටන පෘතුගීසින් සමගනේ. ඔව්. හොඳයි. චාමිල දැන් ඔබට ගීත ගායනා කිරීමේ හැකියාවක් තියෙනවා නම් අපි අවස්ථාවක් ලබා දෙනවා. ඇත්තටම මෙහෙමයි ගීත ගායනයේ හැකියාවක් තියෙනවා. මට ඒ වුණාට වෛද්‍යවරු නිර්දේශ කළා තියෙන ගීත ගායනය කරන්න එපා කියලා. මං ඇහුවමයි ඇත්තට. දැන් වෛද්‍යවරු කියන්නේ නම් මේ දැන් හදවත් රෝගීන්ට එහෙම හොඳයි කියලා මේ ගීත ශ්‍රවණය කිරීම එහෙම. මට හේතු දෙකක් තියෙනවා. එක හේතුවක් තමයි මට ඇත්තටම පොඩි ප්‍රශ්නයක් තියෙනවා ගීත ගායනා කිරීමේදී. තව එකක් ගීත අහගෙන ඉන්න කට්ටියට අහමාරු නිසාත් වෛද්‍යවරු නිර්දේශ කළා දිනා ගීත ගායනය කරන්න එපා කියලා. ඇත්ත කියලා කොහොම හරි හැබැයි මේ චරින්දට ගැළපෙන මාතෘකාවක් ලැබිලා තියෙනවා. මම දෙන්නම් මාතෘකාව. මේ ඔබ විසින්ම තෝරා ගන්නා ලද මාතෘකාව. මාතෘකාව අනංගයා. තහනම් වචනේ ආදරය. අනංගයා දැකලා තියෙනවද? හමු වෙලා තියෙනවද? අහලා තියෙනවද? අහලා තියෙනවා හමු වෙලා. හරි. ඔන්න ඔව් අනංගයා දැන් අනංගයා ගැන ගත්තොත් සාමාන්‍යයෙන් ජීවිතේ එකපාරක් හරි කවුරු හරි අනංගයාව හමු වෙලා තියෙන්න ඕනේ. හීනෙන් හරි හමු වෙලා තියෙන්න ඕනේ. මාත් හමු වෙලා තියෙනවා කීපතාවක් හීනෙන්. එතකොට අනංගයා සාමාන්‍යයෙන් ගොඩක්ම ප්‍රසිද්ධ වෙන්නේ තරුණ කට්ටිය අතරේ තමයි. ඔහුගේ කාර්යභාරය වෙන්නේ තරුණ කට්ටිය කොහොමද මම මේ කියන්නේ? තරුණ කට්ටියව එකතු කිරීම තමයි ඔහුගේ කටයුත්ත වෙන්නේ. ඒ වගේම ඔව් විවිධ රටවල විවිධ ආකාරයේ විවිධ ස්වරූප වලින් ඉන්නවා. දැන් අපි ඇමරිකාවේ ගත්තොත් කියුපිඩ් කියලා කියනවා. ලංකාවේ ගත්තොත් කියන නම තමයි කියන්නේ. ඉන්දියාවේ විවිධ රටවලින් විවිධ නම් වලින් කියවෙනවා. ඒ වගේම තව කියනවා නම් ගොඩක් ඔහුව ප්‍රසිද්ධියට ලක් වෙනවා පෙබරවාරි මාසයේදී. කට්ටිය මම හිතන්නේ දන්නේ නැති පෙබරවාරි මාසෙ මොකටද ප්‍රසිද්ධ කියලා. ඒ වගේම ගොඩක් වෙළඳ කටයුතු වලට යොදා ගන්නවා. ඔව් විනාඩියක් කතා කරලා ඔබ ජයග්‍රහණය කරනවා චරින්ද. චරින්ද අහලා තියෙනවද අනංගයා අර හීයෙන් විදිනවා කියලා? ඔව්. තව විද්ද නැද්ද චරින්දට? විදින්න වගේද? විදලක් තියෙනවා විදි නැත්තේත් නැහැ. මම දන්නේ හොඳයි නෑ එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියන්න මම තාත්තට කියලා අවසර අරන් දෙන්නම්. හොඳයි ඔබට තියෙනවා නිකාඩෝ නිෂ්පාදන අඩංගු විශේෂ තෑගි පාර්සලයක් අපි ගෞරවයෙන් ආරාධනය කරනවා ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ සභාපතිවර සුනිල් සිරිසේන මැතිතුමන්ට ඔබේ තිල්නය ඔබට පිරිනමන්නට කියලා. මේ දෙවන තරගකාරිය සුබ සාධකාංශයේ සේවය කරන්නේ පොත් කියවීමටත් ගීත ඇසීමටත් කැමැතිලු WDT දිල්හානි. එන්න දිල්හානි කිව්වහම මට ගීතයකුත් මතක් වුණා. ඔබේ නම කියවන ගීතයක් තියෙනවා අහලා තියෙනවද? කිට් වෙන මයික්‍රොෆෝනේ. අහලා තියෙනවා. මේ ඉන්ද්‍රාණි පෙරේරා ගායනා කරන. හොඳයි දිල්හානිට ගීත ගායනා කරන්න පුළුවන් නිසා මුලින්ම මම ආරාධනය කරනවා කොටසක් ඕ ගායනා කරන්න. ගීත ඇසීම තමයි කරන්නේ ගායනා කිරීම නම් කරන්නේ. හොඳයි දැන් ඔබ තෝරගත්ත මාතෘකාව දිල්හානි ගංගාව. කියන්නේ ගංගාවත් කාන්තාවක් වගේ නේද? එහෙම නේද? නමුත් තහනම් වචනේ ඔබම කියන්න. තහනම් වචනය ගලා බසිනා.
ඔව් දැන් පටන් ගන්න. ගංගාව හැදෙන්නේ ජලය එකතු වෙලා. ගංගාව අපිට හැම දෙයකටම ප්‍රයෝජනවත් වෙනවා. එයින් ලැබෙන දේවල් වලින් තමයි ඒ කියන්නේ ජලය අපිට ජීවය පවත්වාගෙන යන්න අත්‍යවශ්‍ය වෙනවා. ගස් කොළන් වලට මිනිසාට හැම දෙයකටම. ගංගාව නිසා පරිසරයට ලැබෙන විශේෂම දේ තමයි අලංකාර වීම. ඒ නිසා ඒ අලංකාරය නිසා අපිට විදේශ විනිමය ලැබෙනවා. ඒ වගේම ඒ ආශ්‍රිතව අපේ පරිසරය ආරක්ෂා වීම සිද්ධ වෙනවා. තවත් කියනවා නම් ඒ නිසා විවිධ එහි තියෙන දේවල් නිසා අපිට විවිධ කර්මාන්ත ගොඩ නැගිලා තියෙනවා. වැලි වලින් අපි කොළරපර විවිධ දේවල් අපි කරනවා. විනාඩියක් කතා කළා දිල්රුක්සි. හැබැයි මාතෘකාවට අදාළවත් අදාළ නොවන දේවලුත් කිව්වා. කොහොමනත් විනාඩිය බොහොම ලස්සනට ගත කළා. දිල්හඬ තියෙනවා නිකාඩෝ නිෂ්පාදන අඩංගු විශේෂ තෑගි පාර්සලයක් අපි ගෞරවයෙන් ආරාධනය කරනවා. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සාමාන්‍යාධිකාරී ප්‍රධාන විධායක එච්.එම්. හෙන්නායක බණ්ඩාර මැතිතුමන්ට ඔබේ තිලිනේ පෙන්නමන්න. පුරා වසර 40කට අධික කාලයක් දේශීය ආහාර නිෂ්පාදනයේ මෙරට මෙන්ම ජාත්‍යන්තරයේද කීර්තිමත් නාමයක් දෙනු නිකාඩෝ සමාගමෙන් ආහාර වර්ග රැසක් ඔබ අතට. පිරිසිදු උළුදු පිටියෙන් නිෂ්පාදිත නිකාඩෝ පපඩම් එදා මෙන්ම අදත් හරිම ජනප්‍රියයි. යසට පිපෙන කටට රසට නිකාඩෝ පපඩම් වර්ග රැසයි. නිකාඩෝ අමාමි පපඩම්, නිකාඩෝ ස්පෙෂල් පපඩම්, නිකාඩෝ බේබි පපඩම්. මෙන්න නිකාඩෝ නිවසෙන් තවත් නිෂ්පාදන වර්ග රැසක්. නිකාඩෝ ශනික තෝසේ, නිකාඩෝ ශනික ආප, නිකාඩෝ ශනික රතු සහ සුදු ඉන්දියාප පිටි සහ නිකාඩෝ කුරක්කම් පිටි. ඒ සමගම නවතම නිෂ්පාදනය වන අපේම රටේ ගොවි බිම් වලින් නෙලාගත් රන්වන් වී අස්වැන්නෙන් සැකසුණු 100%ක්ම පිරිසිදු දේශීය සහල් පිටියෙන් නිෂ්පාදිත නිකාඩෝ රයිස් නූඩල්ස් සමග ළමුන් සඳහාම පිළියෙල කළ චිකන් සහ වෙජිටබල් රස ඇති නිකාඩෝ රයිස් නූඩල්ස් දැන් ඔබේ අතට. කැමරුචිය වඩවන නිකාඩෝ රසම්ද නිකාඩෝ පවුලේ තවත් හොඳම නිෂ්පාදනයක්. සිමසෙත නිකාඩෝ සමාගම අංක 647 බණ්ඩාරවත්ත කඩවත. දුරකථනය 0111 29යි 25යි 560. දැන් අපි ආරාධනා කරන්නේ මීළඟ තරගකාරියට. අලෙවි අංශයේ බැංකු සහකාර ලෙස කටයුතු කරන්නේ ගීතවලට සවන් දෙන්නත් ඒ වගේම ගීත ගායනා කරන්නත් කැමතියිලු. ලසිකා මිහිරංගී වික්‍රමසිංහ. ලසිතා මිහිරංගී තෝරගන්න මාතෘකාව ලසිකා මිහිරංගී වික්‍රමසිංහ. නම ටිකක් වැරදුනහම හිතට අමාරුවක් දැනුණාද? නෑ නේ හොඳයි කිට් වෙන්න. මගේ නම හැමෝම වරද්දනවා. නෑ ඇත්තද ඒක තමයි නේද? ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම නම වරද්දනවා. මොකද දන්නේ හේතුව? දන්නේ නැකත්වල මොකක් හරි දෝෂයක් තියෙනවද? වෙන්නේ නැති නේ. මොකද ඇස්රා කටවා යනවා. එතකොට මේ එහෙම වුණාම මිහිරංගී මම දැන් මේ පරිස්සමෙන් කියන්නේ. මුලින්ම අපි ගීතයක් අහලා ඊට පස්සේ කතා කරමු. මම හිතන්නේ මේ නිින්ද යන වෙලාවත් හන්ද මම ටිකක් වේග රිද්මේ ගීතයක් ගායනා කරන්න. බොහොම හොඳයි. රස පිරුණු කතා හොඳට කොතා ඔබට කියන්නම් හිත හැරුණු වෙලේ සඳ පානේ ගීත ගයන්නම් එනු ඉක්මන් වී මා වෙත ලන් වී ඔබටයි මා ආදරේ ඔබේ පැතුම් මා ගාවයි මගේ පැතුම් ඔබ ගාවයි ඔබේ පැතුම් මා ගාවයි මගේ පැතුම් ඔබ ගාවයි පවසමි මිහිරි කතා ඔබේ ආදරය පතා ඔබටයි මා ආදරේ. දැන් මම මේ නම පරිස්සමෙන් කියන්න එපා. ඔව්. නේද මිහිරංගී? ඔව්. ගීතේ නම් නවත්ත ගන්නවත් හිතුන්නේ නැහැ මට. මෙන්න ඔබ විසින්ම තෝරා ගන්නා ලද මාතෘකාව කොමුණත් මිහිරංගී බොහොම ජනප්‍රිය චරිතයක් වගේ පේනවා. මාතෘකාව වනබඹරා තහනම් වචනේ රොන්. බලන්න කොච්චර සරලද වනබඹරා කිව්වහම සුන්දර මාතෘකාවක් ඕන තරම් ඉන්නවා අපි දන්නවා. ඉතින් අපි තහනම් වචනයකුත් තියෙනවා රොන්. වනබඹරා කියන්නේ බොහොම විශේෂ සත්ත්වෙක්. මේ සත්ත්වයාට අපි මේ කියන නාමය අපි ගොඩක් පිරිමි ළමයින්ට භාවිතා කරනවා.
පන්ති යනකොටත් ගොඩාක් වෙලාවට මේ ළමයින් පස්සෙන් එනකොට අපි මේ වන බඹරා කියන නම තමයි භාවිතා කරන්නේ. ඊට අමතරව ඒ අනුවර්තන නාමයට පස්සේ මේ සත්‍යය ගැන කතා කරනවා නම් මල් ගැන කතා කරනකොට වන බඹරා අමතක කරන්න බෑ. ගීතය ගැන කතා කරනකොට මේ සත්‍යය අමතක කරන්න අමාරුයි. මොකද ඒ තරම්ම මේ පුද්ගලයා මිනිසුන්ට වගේම මේ ගහකොළ සත්‍යයටත් බොහොම වටිනා කියන කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. හුඟක් ජනප්‍රිය ගීතවලට මේ සතාගේ නම අඩංගු කරලා තියෙන්නේ. මොහු ඊටමත් කවට සහ ඔබ ජයග්‍රහණය කරනවා බොහොම ලස්සනට කතා කරලා. ඔබට තියෙනවා නිකාඩෝ නිෂ්පාදන අඩංගු විශේෂ තෑගි පාර්සලයක් අපි ගෞරවයෙන් ආරාධනා කරනවා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිවර සොනිල් සිරිසේන මැතිතුමන්ට ඔබේ තිලිනේ පෙන්වන්නට. නිකාඩෝ රසබඳුනෙන් විනාඩියක් කතා කරන්නට දැන් එක්වන්නේ පුවත්පත් බැලීමටත් පැරණි ගීත ඇසීමටත් විකට වැඩසටහන් නැරඹීමටත් කැමැති ජාතික ඉතිරි කිරීමේ බැංකු ප්‍රධාන කාර්යාලයේ ආරක්ෂක නිලධාරීවරයෙක් ලෙස සේවය කරන එච් රංජිත් ප්‍රේමලාල්. මාතෘකාව තෝරගන්න රංජිත්. දැන් රංජිත් ආරක්ෂක නිලධාරීවරයෙක්. ඔබ මේ රණවිරුවෙක් වශයෙන් සේවය කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවට ආවද? ඔව් මම ශ්‍රී ලංකා පොලිස් සේවයේ ඉඳලා 1989 වෙනි මාසයේ තමයි ජාතික ඉතිරි බැංකුවේ ආරක්ෂක නිලධාරියෙක් වශයෙන් බැඳුනේ. දැන් මේ ආරක්ෂාව පිළිබඳව මේ අංශ දෙකෙන් ඔබ වඩා තෘප්තිමත් වෙන අංශය මොකක්ද? තෘප්තිමත් වෙන අංශය ජාතික ඉතිරි බැංකුවේ ආරක්ෂක අංශය. ඒ කියන්නේ වගකීමක් තියෙනවා ඒක හරියට ඉටු කරන්නට පහසුයි කියන එකද? ඔව්. ගම්පලාත එහෙම කොහෙද? ගම්පලාත ගම්පා දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රදේශයේ දෙල්ලෝපුර කියන ගම. තව විනාඩියක් පමණයි පටන් ගත්තේ නෑ. අපි නිදහස කතා කරන රංජිත් ගීතයක් එහෙම ගායනා කරන්න කැමතිද? ගීත ඇසීමට තමයි මම ගොඩක් ප්‍රිය කරන්නේ. මෙන්න රංජිත් ඔබ තෝරගත්ත මාතෘකාව. මට ලැබිලා තියෙන්නේ අනාවැකි තහනම් වචනේ නක්ෂත්‍රකරුවා කියන වචනේ පාවිච්චි කිරීම කොහෙත්ම තහනම්. අනාවැකි ගැන කතා කරන්න. හොඳයි ආනන්ද. අනාවැකි කිව්වාම දැන් අපේ මේ වහින් දෙනකොටත් කියනවා අනාවැකි. ඒ වගේම තව මේ අපි විවාහ වෙන්න බලනකොටත් අනාවැකි කියනවා. සෑම දෙයකදීම මේ අනාවැකි ගැන අපි පුරුදු වෙලා තියෙනවා බලන්න. අනාවැකිය වැඩි වෙලා. තුන් වතාවකට වැඩි කිව්වහම තරංග කොන්දේසියක් කඩ වෙලා. කමක් නැහැ රංජිත් ප්‍රේමලාල් හොඳ ආරම්භයක් දුන්නා. එහෙම තමයි නේ තරගයකට ඉදිරිපත් වුණාම. ඔබට තියෙනවා නිකාඩෝ නිෂ්පාදන අඩංගු තෑගි පාර්සලයක්. අපි ගෞරවයෙන් ආරාධනය කරනවා සීමාසහිත නිකාඩෝ සමාගමේ ප්‍රධාන වෙළඳ කළමනාකාර උබේ වික්‍රමසිංහ මැතිතුමන්ට ඔබේ තිලිනේ පිනමන්න. ස්තුතියි. නිකාඩෝ රසබඳුනෙන් විනාඩියක් පමණයි වැඩසටහන. අපි ලක්ෂ සංඛ්‍යාත අසන්නන් වෙතයි ඉදිරිපත් කරන්නේ. අපි පණිවිඩයක් ලබා දෙනවා මේ වැඩසටහන ඔස්සේ රටට ජනතාවට. අපි ගෞරවයෙන් ආරාධනය කරනවා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිවර සුනිල් සිරිසේන මැතිතුමන්ට ජාතික ඉතිරි කිරීමේ බැංකුව ජනතාව හමුවේ තබන්නට. සභාපතිතුමනි ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ තේමා පාට ගණනාවක් තිබෙනවා කියලා ඔබතුමා වරක සඳහන් කළා. ඒ වගේම ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මේ ඉතිරි කිරීම වර්ධනය කිරීම තමයි ඔබතුමාගේ අරමුණ කියන එකත් මම දැක්කා මාධ්‍ය වලට ඔබතුමා සඳහන් කළා තිබුණා. ඔබතුමා මේ ඉතිරි කිරීම පිළිබඳව ජනතාව හමුවේ තබන පණිවිඩය කුමක්ද? සියලුම දෙනාගෙන අවසරයි. මම හිතනවා මට නම් තහනම් වචනයක් හම්බෙලා නැහැ මම හිතන්නේ. කිසිම තහනමක් නැහැ සභාපතිතුමනි. ජාතික ඉතිරි කිරීම බැංකුව කියලා කියන්නේ මේ රටේ ප්‍රමුඛතම ඉතිරි කිරීම බැංකුව. මේ බැංකුව මීට අවුරුදු 40කට පෙර මේ 41 වෙනි වසර ආරම්භ කළේ ආචාර්ය එන්.එම්. පෙරේරා මුදල් ඇමතිවරයා වශයෙන් අවදියේ. එතුමා විශ්වාස කරා අපේ රටේ ඒ වෙනකොටත් තිබ්බ ප්‍රධාන බැංකු දෙකක්, රාජ්‍ය බැංකු දෙකක්, මහජන බැංකුව සහ ලංකා බැංකුව. ඊට අමතරව අපේ රටේ ඉතිරි කිරීමට කැමති විශේෂයෙන්ම ගොවි ජනතාව, කම්කරු ජනතාව, ග්‍රාමීය ප්‍රජාව වගේම අපේ රටේ දරුවන්ට ඉතිරි කිරීම උගන්වන්න
පාසල් ප්‍රජාවත් එකතු කරගෙන ඉතිරි කිරීම ප්‍රවර්ධනය කිරීමේ කාර්යභාරය බාර දීලා විශිෂ්ටතම බැංකුවක් පිහිටවන්න. ඒ බැංකුව වසර 40ක් තිස්සේ ක්‍රියාත්මක වෙලා අද ලංකාවේ ප්‍රධානම තුන්වෙනි බැංකුව බවට පත් වෙලා තියෙනවා. අපි ගැන සතුටු වෙන්න ඕන. ඒ වගේම මේ බැංකුවේ කාර්යභාරය වශයෙන් මම දකින්නේ යම්කිසි අවස්ථාවක නැත්නම් මේ වෙනකොටත් අපේ රටේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඉතිරි කිරීමේ ප්‍රමුඛයා බවට පත් වෙලා නැත්නම් අපි වහාම නැත්නම් අපේ ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කරන්න ඕන කොහොමද අපි අපේ බැංකුව ඉතිරි කිරීමේ ප්‍රමුඛයා බවට පත් කරන්නේ කියලා. අද රටේ තියෙන සාමාන්‍ය වාතාවරණය අනුව නැත්නම් අපේ රටේ ජනතාවගේ ජීවන රටාව අනුව පැවැත්ම අනුව ඉතිරි කිරීම වල කිසියම් ආකාරයක පසුබැසීමක් තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා මමත් අධ්‍යක්ෂක මණ්ඩලයත් ඒ වගේම ප්‍රධාන විධායක මණ්ඩලය ඇතුළු මෙහි රැස්ව සිටින සියලුම ජාතික ඉතිරි කිරීම බැංකුවේ සියලුම මට්ටම නිර්ධාරණය ඒකරාශී කරගෙන අපේ බැංකුව ඉතිරි කිරීමේ ප්‍රමුඛයා බවට පත් වෙලා නැත්නම් ඒ සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග මේ වසරේ 2013 වර්ෂයේ අපේ ප්‍රධාන පරමාර්ථය වශයෙන් තියාගෙන ඉස්සරහට අරන් යනවා. බොහොම ස්තුතියි සභාපතිතුමනි. මේ රටේ ජ්‍යෙෂ්ඨ පරිපාලන සේවකයෙකු වන කීර්තිමත් වර්තමාන ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිවර සුනිල් සිරිසේන මැතිතුමයි ඒ දැනුවත් කිරීම කළේ අපේ ජනතාව වෙනුවෙන්. දැන් තරගකාරියක් මානව සම්පත් අංශයේ විධායක නිලධාරිනියක් ලෙස සේවය කරන්නේ ඇගේ විනෝදාංශ නවකතා කියවීම සහ චිත්‍රපට බැලීම. චරණී නර්මදා ඒකනායක. චරණී නර්මදා එන්න මයික්‍රොෆෝනේ ළඟට ඔබ මාතෘකාවක් තෝරගෙනම ආවේ. චරණී හොඳයි. චරණී ගම කොහෙද? ඔබ මොන අංශයේද සේවය කරන්නේ? මානව සම්පත් අංශය. මානව සම්පත් අංශයෙන් මොන වගේ දේයක්ද කරන්නේ? මොන වගේ සේවයක්ද සිදු කරන්නේ? බැංකුවේ සියලුම සේවකයන් පෞද්ගලික ලිපිගොනු පවත්වාගෙන යන්නේ මානව සම්පත් අංශයේ. දැන් මේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ කොපමණ පිරිසක් සේවය කරනවද සාමාන්‍ය වශයෙන් දල වශයෙන්? 3000කට වැඩි පිරිසක්. 3000කට වැඩි පිරිසක්. මෙන්න ඔබ තෝරගත්ත ඔබේ මාතෘකාව. කියන්න සභාවටම රටටම ඇහෙන්න. මාතෘකාව දවල් සිහින තහනම් වචනේ අඩනින්ද. බොහොම රසවත් මාතෘකාවක් නේ. දවල් සිහිනය තහනම් වචනේ අඩනින්ද. බලමු කතා කරලා. සිහින වර්ග රාශියක් තියෙනවා. සිහින වැඩි වෙන්න බෑ හැබැයි හරි. රාත්‍රියේදී අපි සමහර ඒවා දකිනවා. දවල්ට සමහර ඒවා. සමහර විට අපි දකින සිහින සැබෑ වෙන්නත් පුළුවන් සැබෑ නොවෙන්නත් පුළුවන්. දවල් දකින ඒවා සමහර වෙලාවට සැබෑ වීමට හැකි. මොකද ඇස් අරගෙන දකින්නේ. අපි වෙන්නන්නේ අපි මොන තත්ත්වෙද ඉන්නේ කියලා. ඒ වගේම රාත්‍රියේදී අපිට පෙනෙනවා ඒ දේවල් ඇස් වහගෙන එතකොට ඒවා සත්‍ය ඒවා වෙන්න බෑ. මම හිතනවා මම හරි කියලා. ඊට අමතරව දිවා කාලයේදී විශේෂයෙන්ම දිවා ආහාරයට පසුව අපි හිතමු දැන් මේ වගේ අවස්ථාවකදී ගොඩක් අයට පේනවා. ඔව් චරණී ඇත්තක් කිව්වා. දිවා ආහාරයෙන් පස්සේ අනිවාර්යයෙන්ම දවල් සිහින පේනවා රාජකාරී කරනකොට ඕනම කෙනෙකුට නේද? ඔව් චරණී බොහොම ලස්සනට කතා කළා. බොහොම පරිස්සමෙන් කතා කළා. ඔබට තියෙනවා නිකාඩෝ නිෂ්පාදන අඩංගු විශේෂ තෑගි පාර්සලයක්. අපි ගෞරවයෙන් ආරාධනය කරනවා City FM සේවයේ පාලක අනුර එදිරිසිංහ මැතිතුමන්ට ඔබේ තිලිනය පිරිනමන්නට. ඔබව රෝගී කරන පාම් පිටිවලට තිත තබමු. ලංකාව පමණක් නොව මුළු ලොවම පාම් පිටි නිසා දිනෙන් දින දියවැඩියාව, කොලෙස්ටරෝල්, ગેස්ට්‍රයිටිස් වැනි රෝග රට පුරාම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙලා. මේ නිසා අද ඔබ මෙන්ම ඔබගේ දූ දරුවන්ගේ ආහාර වේලේ රස මෙන්ම පෝෂණය ගැනද වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඊට කදිම විසඳුමක් දැන් නිකාඩෝ නිවසෙන්. නිරෝගී අනාගත පරපුරකට අපේම රටේ සරුසාර ගොවි බිම්වල ගොවි මහතුන්ගේ දෑතින් නෙලාගත් 100%ක්ම පිරිසිදු දේශීය සුදු සහල් පිටියෙන් සහ කුරුට්ට සහිත රතු සහල් පිටියේ නිෂ්පාදිත නිකාඩෝ රයිස් නූඩල්ස් නවීනතම තාක්ෂණයෙන් උසස්ම ප්‍රමිතියෙන් සෞඛ්‍යානුකූලව නිපදවා ඔබ අතටපත් කෙරේ.
කාර්යබහුල ඔබට විශේෂයෙන්ම උදෑසන සහ රාත්‍රී කෑම වේලට නිකාඩෝ රයිස් නූඩල්ස් දැන් රතු සහ සුදු සහල් පිටියෙන්. නිකාඩෝ රයිස් නූඩල්ස් රසයි ගුණයි කදිමයි. සියලුම විමසීම් සීමාසහිත නිකාඩෝ සමාගම අංක 647 බණ්ඩාරවත්ත කඩවත. දැන් මීළඟ තරගකාරිය රූපවාහිනිය නැරඹීමටත් පුවත්පත් සහ නවකතා පොත් බැලීමටත් ඇය කැමැතිලු. සැපයීම් අංශයේ බැංකු සහකාර ලෙස සේවය කරන්නේ ගංගා රණමුඛ. ගංගා තොරගන්න මාතෘකාව ගංගගෙන් මට අහන්න හිතන මුල්ම ප්‍රශ්නේ මේකයි ගංගා. උස කීයද? සභාවෙනුත් ඇහුණා මට. 5යි 6. 5යි 6යි. ගම කොහෙද? බෙලියත්. බෙලියත්. මෙන්න ඔබ තෝරගත්ත ඔබේ මාතෘකාව. කියන්න රටට මැහෙන්න. මාතෘකාව ජාතික ඉතිරි කිරීමේ බැංකුව තහනම් වචනේ ඉතිරි කිරීම. ලංකාවේ පවතින ප්‍රධාන රාජ්‍ය බැංකු 3ක් අතරින් ඉතා වැදගත් ආයතනයක් තමයි අපේ බැංකුව. දැනට රට පුරා ශාඛා 220ක් පමණ තියෙනවා. ගොඩක් අපේ විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාව අපේ බැංකුවත් එක්ක තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම බාල, තරුණ, මහලු වයස් භේදයකින් තොරව හැමෝටම මේ ආයතනයෙන් උපකාර කරනවා. ඒක නිසා මම හිතන්නේ හැම දෙනාම අතරම ජනප්‍රියයි. මේ ගැන කතා කරනකොට අමතක කරන්න බැරි චරිතයක් තියෙනවා. මොකද මේක ආරම්භ කරන්න ආචාර්ය එන්.එම්. පෙරේරා මහතා තමයි පුරෝග්‍රාමී උනේ. හොඳයි ඔබ ජයග්‍රහණය කරන විනාඩියක් කතා කරලා මේ ගංගා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ප්‍රධාන කාර්යභාරයනේ ඉතිරි කිරීම ඔබ ඒ ගැන කිව්වේ නෑනේ. ඉතින් ඒක කියන්න එපා කියලාමනේ කිව්වේ. හරි මට ඒක අමතක වුණා. ඒක තහනම් වචනේනේ. හොඳයි ඔබ ජයග්‍රහණය කරන විනාඩියක් කතා කළා බොහොම ලස්සනට පරිස්සමෙන් ඔබ කතා කරේ. ඔබට තියෙනවා සීමාසහිත නිකාඩෝ සමාගමෙන් විශේෂ තෑගි පාර්සලයක් නියෝජ්‍ය සාමාන්‍යකාරී අලවි ජගත් ගමනායක පැතිතුමාට ගෞරවයෙන් ආරාධනය කරනවා ඔබේ තිල්නේ පිනමන්න. දැන් අපි මීළඟ තරඟකරු හඳුනා ගනිමු. නීති අංශයේ බැංකු සහකාර ලෙස සේවය කරන්නේ ගීතවලට සවන් දීම සහ ගායනයටත් කැමතිලු. ඒ වගේම පරිගණක ක්‍රීඩා කිරීමටත් රූපවාහිනිය නැරඹීමටත් පිහිනීමටත් කැමතිලු. නිලූෂ චතුරංග හේවා විතරයි. තෝරගන්න නිලූෂ චතුරංග තමන්ගේ මාතෘකාව. ඔබ මොන අංශයේද කිව්වේ? නීති අංශය. නීති අංශය. ගම් පළාත කොහෙද? බීගම. බියගම පළාතෙන් ඇවිල්ලා ගොඩක් කල් වෙනවද බැංකුවට එකතු වෙලා? අවුරුදු 2යි මාස 4ක් වගේ. ගීතයකුත් ගායනා කරමු. ගීත ගායනා කරන්න පොඩි හැකියාවක් තියෙනවා. ඒක තමයි තාම වார்த்தාවක් තබලා තියෙන්නේ මිහිරංගේ විතරයි. සුවඳ දැනෙනවා උදා හිරුවෙලි අලුත් නිරක් දෝමේ සිතට ගලනවා සීත පිනිබිඳු ජීවිතේ සුවඳේ හිනස්සා සිත හැඟුම් සුවඳ දැනෙනවා බොස්ති චතුරංග හරිම හැංගීම් බරව ගායනා කරේ. කවුරු දිහාද බැලුවේ? අපේ කට්ටිය දිහා තමයි. විශේෂ කෙනෙක් නෑ. නෑ. හිතේ නැද්ද මෙතන නැති කෙනෙක්වත් එහෙම? හොඳයි. ඔබේ මාතෘකාව මෙන්න. මොකද්ද මාතෘකාව? තහනම් වචනේ මොකද්ද කියන්න සභාවට? පොලිය තහනම් වචනේ ණය. පොලිය තහනම් වචනේ ණය. ගොඩක් පුද්ගලයන් ඉන්නවා පොලියට දෙන. ඒ අතර ගිනි පොලිය තව එක ඒවා තියෙනවා. වැඩි වෙයිවත්ද? ඔය මුදලාලිලත් මේ කාර්යය ගොඩක් කරනවා. ඒ අතර දැන් අපේ බැංකුවෙන් සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් ඒ විදිහට දෙනවා. සාමාන්‍යයෙන් ගොඩක්ම
මේ දේ මිනිසුන්ට නැතිකමට තමයි මේ දෙයට පෙළඹෙන්නේ. ඊට පස්සේ ඔවුන් ඒකෙන් විවිධාකාර දෙගොල්ලටම හොඳයි ඒක. විවිධාකාර දේවල් ඒක සම්බන්ධයෙන් කරනවා. සමහරු ගෙවල් හදනවා. විවාහ කටයුතු සඳහා මේ දේ ගන්නවා. ඒ දෙපැත්තම සාධාරණව සමබරව යනවා. ඔබ ජයග්‍රහණය කරනවා විනාඩියක් කතා කරලා. මේ චතුරංග දෙනෝත් මේවා මම කරන්නේ. හොඳයි බොහොම ලස්සනට කතා කරා චතුරංග ඒත් බොහොම පරිස්සමෙන්. ඔබට තියෙනවා නිකාඩෝ නිෂ්පාදන අඩංගු තෑගි පාර්සලයක්. අපි ගෞරවයෙන් ආරාධනය කරනවා ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මුදල් හා සැලසුම් කෙබි විජේරත්න මැතිතුමන්ට ඔබේ තිලිනේ පෙන්නමන්නට. නරඹන සභාවටත් තියෙනවා නිකාඩෝ නිෂ්පාදන අඩංගු තෑගි පාර්සලයක් ලබා ගැනීමට පුළුවන් අවස්ථාවක්. බොහොම ලේසි පහසු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මුලින්ම පැමිණෙන කෙනාට ත්‍යාගෙ හිමි වේවි. ජාතික ඉදිරි කිරීමේ බැංකුවට දැනට කොපමණ කල් ගත වෙලා තිබෙනවද? ඕනම කෙනෙකුට විවෘත ඇවිල්ලා මයික්‍රොෆෝන් එකට ඇවිල්ලා තමන්ගේ නම කියලා බොහොම අමාරුයි වගේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගෙන එනවා. කාන්තාවක් එනවා මයික්‍රොෆෝනේ ළඟට එන්න. ඔබේ නම කියන්න? කුසුම් මොනවීර. කුසුම් තෝරගත්ත ගීතේ මොකද්ද? මං ගීතයක් තෝරගත්තේ නැහැ. අනේ එනකොට එහෙමයි සාමාන්‍ය ගුවන්විදුලි මේ City FM සේවය නිකන් යමන්නේ නැහැ. ගායකෙක් නම් ගායිකාවක් නම් අවස්ථාවක් දෙනවමයි කුසුම්. මං ගායිකාවක් නෙවෙයි. නිකන්වත් කැමති නැහැ කියන්නේ. අහන්න තමයි කැමති. හොඳයි. උත්තරේ කියන්න බලන්න. වසර 40යි. වසර 40යි. ඔබට තියෙනවා නිකාඩෝ නිෂ්පාදන අඩංගු තෑගි පාර්සලයක්. අපි ගෞරවයෙන් ආරාධනය කරනවා අමිල කුලරත්න මැතිතුමන්ට ඔබේ තිලිනේ පෙන්නමන්නට. ලක්ෂ සංඛ්‍යාත අපේ දයාබර අසන්නන්ට තියෙනවා ප්‍රශ්නයක්. මේක බොහොම විනෝදාත්මක ප්‍රශ්නයක්. බලන්න මොකද්ද කියලා ප්‍රශ්නේ. නරඹන සභාවට නොවේ අපේ ලක්ෂ සංඛ්‍යාත දයාබර අසන්නන්ටයි ඒ සතියේ ප්‍රශ්නය. එම ජනප්‍රිය ගීතයේ අඩංගු චිත්‍රපටය කුමක්ද? පිටුර යොමු කරන්න තැපැල්පතකින් මේ ලිපිනයට ඔබට නිකාඩෝ නිෂ්පාදන අඩංගු තෑගි පාර්සලයක් නිවසේටම ලැබෙවි. නිකාඩෝ රසබඳුනෙන් විනාඩියක් පමණයි. සීමාසහිත නිකාඩෝ සමාගම අංක 647 බණ්ඩාරවත්ත කඩවත. පසුගිය වැඩසටහනකදී අප වාදනය කළ සඳ තනි වෙලා අහසේ හිරු තනි වෙලා කියන ගීතය. ඒ ගීතයේ අඩංගු චිත්‍රපටයේ කුමක්ද කියලා අපි අහුවා. චිත්‍රපටයේ අපේක්ෂා නිවැරදි පිළිතුර යොමු කරලා ජයග්‍රහණය ලබා ගන්නේ ගාමිණී රංජිත් කුමාරවංශ උඩකුඹුර හපුගස්තැන්න ගොඩකවෙල කුසපත් ඇදීමකින් තමයි ඔබ ජයග්‍රාහක හැටියට තෝරා ගනු ලැබුවේ. එම අපවාදනය කරපු ගීතයේ අඩංගු චිත්‍රපටයේ කුමක්ද කියන එක ඔබ ලියා එවනකොට නිකාඩෝ නිෂ්පාදන වල වෙළඳ ලාංඡනයකුත් තමුණ ඇහුවොත් ඔබේ ත්‍යාගය දිගුණ වේවි. අද ආහාර නිසා බොහෝ දෙනා රෝගී වෙලා. පාන් පිටි වැඩිපුර ආහාරයට ගැනීම ඊට ප්‍රධාන හේතුවක්. මේ අනුව දියවැඩියාව, කොලෙස්ටරෝල්, ગેස්ට්‍රයිටිස් රෝග රට පුරාම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙලා. මේ නිසා ඔබ මෙන්ම ඔබගේ දරුවන්ගේ ආහාර වේලේ රස මෙන්ම පෝෂණය ගැනද වඩාත් සැලකිලිමත් වීම ඉතා වැදගත්. ඊට කදිම විසඳුමක් දැන් ඔබට නිකාඩෝ නිවසින්. නිරෝගිමත් අනාගත පරපුරකට අපේම ගොවිබිම් වල අපේම ගොවි මහතුන්ගේ දෑතින් නෙලාගත් 100%ක් පිරිසිදු දේශීය සහල් පිටියෙන් නිෂ්පාදනය කළ නිකාඩෝ රතු සහ සුදු සහල් පිටි නූඩල්ස්. විශේෂයෙන් කාර්යබහුල ඔබට උදෑසනට පමණක් නොව රාත්‍රී කෑම වේලටද පහසුවෙන් පිළියෙල කරගත හැකියි.
අපේම රටේ දේශීය දේ උපයෝගී කරගනිමින් දේශීය ආහාර නිෂ්පාදනයේ එදා මෙන්ම අද මෙන්ම හෙටත් ජනතා විශ්වාසය දිනු එකම නාමය නිකාඩෝ. සීමාසිත නිකාඩෝ සමාගම අංක 647 බණ්ඩාරවත්ත කඩවත. දැන් අද වැඩසටහනේ අවසන් තරගකරුවෝ. ගීත ගායනයටත් පුවත්පත් කියවීමටත් කැමැති ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ විගණන අංශයේ සේවය කරන්නේ A.M. අබේසේකර. A.M. අබේසේකර නෝනා කෙනෙක්. මොන අබේසේකරද ඔබ? අදීපා අබේසේකර. අදීපා. හොඳයි අදීපා. ගම කොහෙද? ගම්පලාත? පිළියන්දල. තෝරගත්ත ගීතේ? ගීත ගායනයක් නෙමෙයි ආවේ. අනේ නිකන් කියමු ඔහේ ඉතින්. විනෝදයටත් එක්ක. මනලෝලි මනමාලියේ ඔය දැසී කල්මන් හෙලා ආවා වාගේ ඔබ මේ ආවේ පවසන්න දෝ ආදරේ. අදීපා දැන් ආදරේ කොයි හරියද තියෙන්නේ? බින්දුවේ. අනේ පව්. මේ සභාවේවත් නැද්ද එහෙම කෙනෙක්? නෑ. ආරාධනා නෑ තාම. නෑ. අවුරුදු කීයද ඇවිල්ලා? අවුරුද්දයි මාස 3යි. අපි ඔබට ගැළපෙනවා කියලා හිතනවා මේ මාතෘකාව බලන්න. කියන්න මාතෘකාවයි තානම් වචනය. මාතෘකාව දෑවැද්ද තානම් වචනය විවාහය. මේ කාලේ ඇත්තටම ගොඩක් අය බලාපොරොත්තු වෙනවා දෑවැද්ද. ඒක මත තමයි ගොඩක් අය කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කරන්නේ. ඉස්සර කාලට වඩා මේ කාලේ ඒ දේ බලාපොරොත්තු වෙනවා. නමුත් මම නම් කැමති දෑවැද්දක් බලාපොරොත්තු නොවන කෙනෙක්. මොකද අපේ අගය ඊට වැඩි ජීවිත කාලය පුරාම ඒ හා සමාන වැඩ කොටසක් ඒ කියන්නේ ගොඩක් අගනේ කියලා හිතෙනවා දෑවැද්දට වඩා. ඔබ ජයග්‍රහණය කරන විනාඩියක් කතා කරලා ඔබට තියෙන නිකාඩෝ නිෂ්පාදන අඩංගු විශේෂතාවකි පාර්සලයක් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිතුමාට සුනිල් සිරිසේන මැතිතුමාට ගෞරවයෙන් ආරාධනය කරනවා ඔබේ තිල්නේ පිටමන. දැන් මේ වැඩසටහන් මාලාවේ සීමා සහිත නිකාඩෝ සමාගම ඒ දවසේ වැඩසටහන් තුලින් තාමත් හොඳින් කතා කළ අය පිළිබඳව වෙනම විනිශ්චයක් කරනු ලබනවා. වර්ෂයේ අවසානයේදී එම තරංකරුවන්ට තරංකාරයන්ට ඒ කුසලතාවය දක්ෂතාවය අනුව වෙනම තෙලිනයන් පෙන්වන්නට සීමා සහිත නිකාඩෝ සමාගම සූදානම්. වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන වසර අවසානයේදී පැවැත්වෙන විශේෂ තරඟයකට සුදුසුකම් ලබන්නේ ලසිකා මිහිරංගී වික්‍රමසිංහ. අපි ඔබට සුබපතනවා. නිකාඩෝ රසබඳුනෙන් විනාඩියක් පමණයි වැඩසටහනට අපි වරින් වර විවිධාංග ඉදිරිපත් කරන ලබනවා. අද මෙහි පැමිණ සිටිනවා වෛද්‍යවරියක්, නාවින් ආයුර්වේද පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිණී මංගලා මහලේකම් මහත්මිය. නරඹන ඔබ අසන ඔබ දැනුවත් කරන්නට අපි වෛද්‍යතුමියට දැන් ආරාධනය කරනවා. බොහොම ඈත අතීතයේ සිටම අපේ ප්‍රධාන ආහාරය බත් තමයි. මේ ලෝක ජනගහනයෙන් 80%කට වැඩි ප්‍රමාණයක් පාවිච්චි කරනවා. අපි දැන් හාල් වල තියෙන ಗುಣ හාල් අපි ලංකාවේ වේවෙන වී වර්ග වලින් 80%කම විතර තියෙන්නේ රතු හාල්. රතු හාල් තමයි අපි බොහෝ දෙනෙක් පාවිච්චි කරන්නේ. රතු හාල් වල ಗುಣ ගොඩක් වෙලාවට විටමින් වර්ග ලැබෙනවා, ಖನಿಜ වර්ග ලැබෙනවා. බොහෝ වෙලාවට අපිට ක්ෂණික ශක්තිය ලබා ගන්නට අවශ්‍ය කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ලැබෙන්නේ හාල් වලින්. නිවුඩු හාල් වලින් බොහෝ විට අපිට විටමින් B6 කියන මේ විටමින් වර්ගය ලැබෙනවා. ඒකෙන් අපිට ස්නායු ආබාධ, ස්නායු රෝග, බෙරි රෝග කියලා එකක් තියෙනවා. ඒක වැළඳීම නැති වෙනවා. ඒ හැර හාල් වල තියෙන පෝෂණ ගුණ ගත්තොත් යකඩ තියෙනවා. යකඩ තිබීම නිසා නිරක්තිතාවය නැති වෙනවා.
ගොඩක් වෙලාවට මේ අපිට නිතර කතා වෙනවා බෝ නොවන රෝග පිළිබඳව. බෝ නොවන රෝග කීපයක් තමයි කොලෙස්ටරෝල්, දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රෝග. ඒ කිසිම රෝගයකට අගුණ නැහැ සහල් වල තියෙන්නේ. ඒකේ මේ දම්ල තියෙනවා නම් ඒක අහිතකර නොවේ. ඒක නිසා ගොඩක් වෙලාවට ඔය මේ බත් ආහාරයට ගන්න අයට පිටිවලින් සංස්කරණය කරලා ගන්න ආහාර ගන්න අයට ඒ වගේ ලෙඩ රෝග වලින් මේ වළක් වෙන්න පුළුවන්. අසන නරඹන ඔබ සහල් වලින් නිෂ්පාදනය කරන ආහාරවල ඇති වටිනාකම පහදා දුන්නේ නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිණී මංගලා මහලේකම මහත්මිය එතුමියට අපේ ස්තුතිය පිරිනැමෙනවා. නිකාඩෝ රසබඳුනෙන් විනාඩියක් පමණයි වැඩසටහන අද දින ඔබ වෙත ගෙනාවේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ශ්‍රවණාගාරයේ සිටයි. අද වැඩසටහන ගෙනීමේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සුබසාධක සංගමයට අපේ ස්තුතිය පිරිනැමෙනවා. වැඩසටහන පටිගත කළේ ආනන්ද පද්මසිරි, නිෂ්පාදනය කළේ අමිල නදීරක බණ්ඩාර. මාධ්‍ය සම්බන්ධීකරණයේ ගේට් ඇඩ්වර්ටයිසින්හි යෝගපාල සෙන්රත් සමග ශ්‍රීමාලී ප්‍රියංකා විදාන පතිරණ, නිවේදිකාව නාල්නී ජයලත්, මා ඔබේ හිතවත් සීලරත්න සෙනරත්. යලිත් ලබන සතියේදී ඔබේ දෙසවනට සිටි FM සේවෙන් ළඟා වෙන තෙක් ඔබේ මතකයට රස ගුණ පිරි නිකාඩෝ නිෂ්පාදන නිරෝගිමත් නැනවත් දරුපරුපුරක් රටටම සම්පතක්. 100% දේශීය සහල් පිටියෙන් නිෂ්පාදිත නිකාඩෝ රිපල් නූඩල්ස්. හදරැඳි රස නිකාඩෝ නිවසින්. නියම රයිස් නූඩල්ස් නම් නිකාඩෝ රයිස් නූඩල්ස්ම තමයි. නිකාඩෝ රයිස් නූඩල්ස් රසයි ගුණයි කදිමයි.